ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි අද ශිෂ්‍යත්ව විභාගයට එන දිනාශ්‍රිත ගැටළු සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ හැමෝම දන්නවා පුතේ මේ ටීචර්ගේ අතේ තියෙන කැලෙන්ඩරය. ඉතින් මේ කැලෙන්ඩරය ඇතුලේ අපි ගත කරන දින, සති, මාස සම්පූර්ණ අවුරුද්දම කැටි වෙලා තියෙනවා. මුලින්ම අපි බලමු සතියේ දින කීයක් තියෙනවද කියලා. දරුවනේ සතියේ දින 7ක් තියෙනවා. ඒ තමයි සදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. අපි ආයෙ ටිකක් පාඩම් කරගමු. සදුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඉතින් මෙන්න මේ දවස් 7 එකතු වෙලා තමයි සතියක් හැදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අවුරුද්දට මාස කීයක් තියෙනවද කියලා. ඉන්නේ අවුරුද්දේ මාස 12. ඉතින් අපි මුලින්ම ඉංග්‍රීසි ක්‍රමයට මේ මාස 12 කියවමු. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඉතින් අපි ඊළඟට බලමු පුතේ සිංහල ක්‍රමයට කොහොමද මේ මාස 12 කියන්නේ කියලා. දරුවනේ සිංහල ක්‍රමයට මාස 12 කියන්නේ දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වක්, ඉල්, උඳුවප්. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වක්, ඉල්, උඳුවප්. ඔන්න ඔහොම තමයි අපි මාස 12 නම් කරන්නේ. ඉතින් දරුවනේ මේ මාස 12 අපිට දින 30ක් තියෙන මාස, දින 31ක් තියෙන මාස සහ දින 28ක් හෝ 29ක් තියෙන මාස විදිහට වෙන් කරගන්න පුළුවන්. අපි බලමු දින 30ක් තියෙන මාස කීයක් තියෙනවද කියලා. දින 30ක් තියෙන මාස මතක තියාගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අපේ ජූනි සැපෙන් නොවේ. අපේ ජූනි සැපෙන් නොවේ. අපි දැන් බලමු මේ වගේ කියවෙන්නේ මොනවද කියලා. හරි. දින 30ක් තියෙන මාස මතක තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි අපේ ජූනි සැපෙන් නොවේ. දරුවනේ අපේ කියලා කියන්නේ අප්‍රේල්. ජූනි කියන්නේ ජුනි. සැපෙන් කියන්නේ සැප්තැම්බර්. නොවේ කියන්නේ නොවැම්බර්. ආයෙසරයක් අපි බලමු. දින 30ක් තියෙන මාස මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි අපේ ජූනි සැපෙන් නොවේ. අපේ කියන්නේ අප්‍රේල්, ජූනි කියන්නේ ජුනි, සැපෙන් කියන්නේ සැප්තැම්බර්, නොවේ කියන්නේ නොවැම්බර්. ඉතින් එහෙනම් දින 30ක් තියෙන මාස 4ක් තියෙනවා. දැන් අපි දින 30ක් තියෙන මාස ටික කතා කරා. ඉතින් මේ දින 30ක් තියෙන මාසවල පළවෙනිදා සහ දෙවනිදා යෙදිලා තියෙන දවස් ළමයි 5 ගානේ තියෙනවා. ඉතින් අපි උදාහරණයක් බලමු. අපි මුලින්ම ගමු අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසෙට දින 30ක් තියෙනවා. ඉතින් මේ දින 30ක් තියෙන මාසවල දැන් ටීචර් කිව්වා වගේම පළවෙනිදා ඇවිල්ලා තියෙන්නේ අඟහරුවාදා දවසේ. ඉතින් මේ අඟහරුවාදා දවස් පුතේ අප්‍රේල් මාසෙට 1 2 3 4 5 ඔන්න අඟහරුවාදා දවස් 5ක් යෙදිලා තියෙනවා. දෙවනිදා වේදිලා තියෙන බදාදා දවසට. ඉතින් මේ බදාදා දවස් 1 2 3 4 5 1 සහ 2 යෙදුණු දවස් 5 ගානේ තියෙනවා. අනිත් ඒවා 1 දැන් බ්‍රහස්පතින්දාට අංක 3නේ ඇවිල්ලා තියෙන්නේ. 3 බ්‍රහස්පතින්දා දවස් 1 2 3 4
සිකුරාදා දවස් 1 2 3 4. සෙනසුරාදා දවස් 1 2 3 4. අනිත් හැම දවසක්ම 4 ගානේ තියෙන්නේ. පළවෙනිදා සහ දෙවෙනිදා විතරක් යෙදුන දවස් තියෙනවා ළමයි 5 ගානේ. ඊළඟට අපි බලමු දින 31ක් තියෙන මාස ගැන. හරි. අපි කලින් කතා කරා දින 30ක් තියෙන මාස කියන කෙටි ක්‍රමය. ඊළඟට අපි බලමු දින 31ක් තියෙන මාස කොහොමද මේ කෙටි ක්‍රමයකින් මතක තියාගන්නේ කියලා. ජගෝරිස් මාමා මැගීටයි ජූලිටයි අග්ගලා ඔක්කොම දෙයි. ජගෝරිස් මාමා මැගීටයි ජූලිටයි අග්ගලා ඔක්කොම දෙයි. ජගෝරිස් කියන්නේ ජනවාරි, මාමා මාර්තු, මැගීටයි මැයි, ජූලිටයි ජූලි, අග්ගලා අගෝස්තු, ඔක්කොම ඔක්තෝබර්, දෙයි දෙසැම්බර්. ඉතින් මේ ක්‍රමය හරි ලේසි. ජූලි මාසය සහ අගෝස්තු මාසය එක ළඟ පිහිටි මාස දෙකක්. ඔන්නෝක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ජූලි මාසෙට 31ක් තියෙන්නේ, අගෝස්තු මාසෙට දින 31ක් තියෙන්නේ. ඉතින් මේ මාස 12 එක ළඟ පිහිටි මාසවල ජූලි අගෝස්තු කියන මාස දෙකේ දින 31ක් තියෙනවා. අනිත් ඒවා මාසයක් කර මාසයක් තමයි දින 30ක් සහ දින 31ක් තියෙන මාස විදිහට පෙළ ගැහෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ දින 30ක් තියෙන මාසවල පළවෙනිදා සහ දෙවෙනිදා යෙදෙන දවස් 5කින් තියෙනවා කියලා. දින 31ක් තියෙන මාසවල පළවෙනිදා, දෙවෙනිදා සහ තුන්වෙනිදා 1 2 3 කියන ඉලක්කම් යෙදුන දවස් පුතේ 5 ගානේ තියෙනවා. දින 30ක් තියෙන මාසවල නම් 1 සහ 2, දින 31ක් තියෙන මාසවල නම් 1 2 3 කියන ඉලක්කම් යෙදුන දවස් 5 ගානේ තියෙනවා. අපි උදාහරණයක් බලමු. අපි ගමු මාර්තු මාසය. මෙන්න මාර්තු මාසෙ. දැන් බලන්න මම කිව්වා මාර්තු මාසෙට දින 31ක් තියෙනවා. ඉතින් දින 31ක් තියෙන මාසවල පළවෙනිදා යෙදිලා තියෙනවා පුතේ මාර්තු මාසයේ සෙනසුරාදා. ඉතින් සෙනසුරාදා දවස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. දෙවෙනිදා යෙදිලා තියෙනවා ඉරිදා. ඉරිදා දවස් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟට තුන්වෙනිදා යෙදිලා තියෙනවා සඳුදාට. සඳුදා දවස් තියෙනවා 1 2 3 4 31 වෙනිදාත් එක්කලා 5යි. හරි. දැන් අපි දින 30ක් තියෙන මාස කතා කරා, දින 31ක් තියෙන මාස කතා කරා. එහෙනම් පුතේ දින 31ක් තියෙන මාස 7ක් තියෙනවා. 30ක් තියෙන මාස 4ක් තියෙනවා, දින 31ක් තියෙන මාස 7ක් තියෙනවා. ඉතින් හැබැයි මෙතන 7යි 4යි 11යි. තව එක මාසයක් අඩුයි. ඒ මාසය තමයි පුතේ දින 28ක් හෝ 29ක් තියෙන පෙබරවාරි මාසය. පුතේ අපි අවුරුදු සාමාන්‍ය අවුරුද්ද සහ අධික අවුරුද්ද කියලා වෙන් කරලා දක්වනවා. ඉතින් මේ සාමාන්‍ය අවුරුදු වල තමයි පුතේ දින පෙබරවාරි මාසෙට දින 28ක් තියෙන්නේ. අධික අවුරුදු වල තමයි දින 29ක් තියෙන්නේ. මෙන්න මේ දින 29ක් කියන්නේ අවුරුදු 4කට වරක්. ඉතින් එහෙනම් පෙබරවාරි මාසෙට දින 28යි. එහෙනම් මෙතන දින 30ක් තියෙන මාස 4යි, දින 31ක් තියෙන මාස 7යි, දින 28ක් තියෙන පෙබරවාරි මාසෙත් එක්කලා ගුණ මාස 12 එකතු වෙලා අවුරුද්දක් හැදෙනවා. ඒක පළවෙනිදාට යෙදෙන දිනයම තමයි පුතේ 29 වෙනිදාට යෙදෙන්නේ. ඒ කියන්නේ පළවෙනිදා සෙනසුරාදා දවසක් නම් අනිවාර්යයෙන්ම 29 වෙනිදා සෙනසුරාදා දවසක්. පළවෙනිදා සඳුදා දවසක් නම් අනිවාර්යයෙන්ම 29 සඳුදා දවසක්. තව මාසයක පළවෙනිදා බදාදා දවසක යෙදුනොත් 29 වෙනිදා යෙදෙන්නේ බදාදා දවසේම තමයි. ඉතින් අපිට ගැටලුවක් ආවොත් මාර්තු පළවෙනිදා සෙනසුරාදා නම් මාර්තු 31 වෙනිදා කවදද කියලා ඔයාලා මෙන්න මේ විශේෂ කාරණය දැනගෙන හිටියොත් ඔයාලට පුළුවන් ඒකට ලේසියෙන්ම පිළිතුරු හොයාගන්න. ඒ කියන්නේ මම දැන් ඔයාලට කියලා දුන්නා මාර්තු පළවෙනිදා සඳුදා දවසක් නම් මාර්තු 29 වෙනිදාත් සඳුදා දවසක්ම තමයි.
ඔයාලට ප්‍රශ්නේ දෙනවා නම් මාර්තු පළවෙනිදා සඳුදා දවසක් නම් මාර්තු 31 කවදාද? ඔයාලා දන්නවා මාර්තු පළවෙනිදා සඳුදා නම් මාර්තු 29 සඳුදා. එහෙනම් මාර්තු 30 එන්න ඕනේ අඟහරුවාදා, මාර්තු 31 එන්න ඕනේ බදාදා දවසක්. ඔන්න ඔය විදිහට ඔයාලා දැනගෙන ඉන්නවා නම් ඕනෑම මාසයක පළවෙනිදාට යෙදෙන දවසමයි 29 වෙනිදාට යෙදෙන්නේ කියලා ඔයාලට දෙන දිනයට යෙදෙන දවස හොයාගන්න හරිම ලේසි. ඊළඟට මම කිව්වා නේද අවුරුදුත් අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු සහ අධික අවුරුදු. අපි දැන් ඒ ගැන සාකච්ඡා කරමු. සාමාන්‍ය අවුරුද්ද. දරුවනේ සාමාන්‍ය අවුරුද්දට දින තියෙනවා 365. ඊළඟට තියෙනවා අධික අවුරුද්ද. අධික අවුරුද්දට තියෙනවා දින 366. කොහොමද මේ විදිහට අධික අවුරුද්දට එක දවසක් වැඩි වෙන්නේ? ඒ තමයි මම කලින් කිව්වා පෙබරවාරි මාසෙට දින 28ක් හෝ 29ක් තියනවා කියලා නේද? සාමාන්‍ය අවුරුද්දක තමයි පුතේ පෙබරවාරි මාසෙට දින 28ක් එන්නේ. අධික අවුරුද්දක තමයි පෙබරවාරි මාසෙට දින 29ක් යෙදෙන්නේ. මේ අධික අවුරුද්ද එන්නේ දරුවනේ අවුරුදු 4කට වරක්. එතකොට තමයි මෙන්න මේ දින 366ක් යෙදෙන්නේ. එහෙනම් අපි බලමු දෙන ලද අවුරුද්දක් අධිකයිද සාමාන්‍යයිද කියලා හොයාගන්න විදිහ. උදාහරණයකට අපි ගමු 2020. ඔයාලට කියනවා මේ 2020 කියන අවුරුද්ද අධික අවුරුද්දද සාමාන්‍ය අවුරුද්දක්ද කියලා හොයන්න කියලා. ඉතින් ඉලක්කම් අතරින් මේ අවසාන ඉලක්කම් දෙක 20 අපි අරගෙන බෙදනවා 4ට. 20ට 4 ඒවා තියෙනවා 5. 5 වරක් 4 20යි බිඳුවයි. මේක ඉතිරි නැතුව බෙදනවනේ. එහෙනම් පුතේ මේක අනිවාර්යයෙන්ම අධික අවුරුද්දක්. අපි දැන් කතා කරන්නේ අධික අවුරුද්දක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ සාමාන්‍ය අවුරුද්දක මුල මැද අග. සාමාන්‍ය අවුරුද්දක මුල මැද අග කියන දවස් තුනම පුතේ එකම දවසක්. අවුරුද්දේ මුල ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා සඳුදා දවසක් නම් අවුරුද්දේ අග ඒ කියන්නේ දෙසැම්බර් 31ත් අනිවාර්යෙන්ම සඳුදා දවසක්. එහෙනම් අපි බලමු සාමාන්‍ය අවුරුද්දක මැද දිනය කවදද කියලා. මැද දිනේ සාමාන්‍ය අවුරුද්දක මැද දිනේ අනිවාර්යෙන් වෙන්නේ ජූලි 2. එහෙනම් පුතේ මේ මැද දවසක් අනිවාර්යෙන්ම සඳුදා දවසක්. අපි ආයෙත් මේ ප්‍රශ්නේ කතා කරමු. සාමාන්‍ය අවුරුද්දක මුල මැද අග කියන දවස් තුනම පුතේ එකම දවසක්. ඒ කියන්නේ අපි දන්නවා අවුරුද්දක මුල කියන්නේ ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා සඳුදා දවසක් නම් අග දෙසැම්බර් 31 සඳුදා දවසක්. මැද ජූලි 2 වෙනිදාත් සඳුදා දවසක්. හැබැයි අධික අවුරුද්දකදී මෙන්න මේ කාරණාව වෙනස් වෙනවා. අධික අවුරුද්දට තියෙනවා දින 366ක්. මේ දින 366න් හැම අධික අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි 1 වෙනිදා කියන්නේ. ඒ කියන්නේ මුල. අවුරුද්දේ මුල ජනවාරි 1 වෙනිදා සඳුදා දවසක් නම් අග දෙසැම්බර් 31 සඳුදා දවසක් වෙන්නේ නැහැ. මොකද පෙබරවාරි මාසෙට දින 28ක් නේ සාමාන්‍ය අවුරුද්දක. මෙන්න මේ අධික අවුරුද්දේදී එකක් වැඩි වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් 31 අඟහරුවාදා දවසක් වෙනවා. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ. අපි ආයෙසරයක් බලමු අධික අවුරුද්දේ කතන්දරේ. අධික අවුරුද්දට දින 366ක් තියෙනවා. අධික අවුරුද්දේ මුල ජනවාරි 1 ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා සඳුදා දවසක් නම් අග දෙසැම්බර් 31 අඟහරුවාදා දවසක්. පෙබරවාරි මාසෙට එක දිනයක් වැඩි වෙන හින්දා දෙසැම්බර් 31 සඳුදාගෙන් එකක් ඉස්සරහට පනින්න ඕනේ.